අද ඔන්න අපි වෙනස් විදියකට grocery shopping වීඩියෝ කරන්න හදන්නේ. Hi guys, welcome back to my YouTube channel. දැන් තමයි යන්නේ ආවි. ඒ කියන්නේ grocery shopping කියන්නේ අම්මයි තාත්තා විතරයි ගියේ. ගිහිල්ලා ගෙනාවුවා unpack කරන්න හදන්නේ. මට පොඩ සනීප නැහැ. ආයෙ පාරක්. අයිස් බීලා. පරණ හෙම්බ්‍රිස්සාව ආයෙ ඇවිල්ලා. එහෙනම් මං ගියේ නැහැ. අද ගෙනාවු grocery items ටික unpack කරන විදිය ඔයගොල්ලොත් එක්ක share කරගන්න හදන්නේ. තව විශේෂ එකක් ගෙනාවා. අපි කාලෙම නෑ ඉංග්‍රීසි එකේ. මට ආසයි කියලා රයිස් ඇන් කරි එක. ඒකේ මම එකපාරක් කාලා තියෙනවා පට්ටම රහයි. හරිද? අම්මලා නම් මන් දන්නේ නැහැ. මම try කරලා තියෙනවා ඇත්තටම රහයි ඒකේ. අද ඔන්න අම්මලා first time කරන්න හදන්නේ. මට ආසයි හිතුණා. එතනට යනකොට මම දැක්කා රයිස් ඇන් කරි තියෙනවා. එක එක කියලා ගන්නවා දැක්ක. මට හිතුණා අනේකක් ගමුකෝ. ඒ කියන්නේ එක එක තෝරලානේ අපි ගන්න ඕනේ ඒ හින්දා. අද බලමු මොනවද තියෙන්නේ කියලා මෙනු එකේ. ඔන්න දැන් තමයි රයිස් එක ඕපන් කරන්න හදන්නේ. අපි අද කාමරේම කරන්නේ වෙන මොකුත් ඉඳලා නෙමෙයි. සාලේ පොඩ බඩු වැඩි. වැඩි යන්නේ දෙනා කියන්නේ. ඒ හින්දා මේ පස් කරලා නැහැ තාම. ඔව්. මට ආසයි ඉතලකට දැන් වෙලාව දවල් වෙලක් නැහැ ගොඩක්. තාම නැහැ. 10 11ට විතර ඇති වැඩි. ඔව්. මේ තියෙන්නේ එකේ තියෙනවා. චිකන් තියෙනවා, වම්බුටු මෝජි තියෙනවා, පරිප්පු තියෙනවා, අල්ල තෙල් දාලා. මෙන්න තියෙනවා මාළු මිරිසක් නෙමෙයි අමු නෙමෙයි අවු මිරිසක්. දාගත්තා මං කියලා වම්බුටු මෝජි ඔබ දාන්නනේ අවු මිරිසක්. මේ රහ පාටයි යා. ඒකින්ද කටක් අද්දි ගියමු. දැන් මේකටත් කන්න ඉස්සලා කෙලුණා. එක පොත් එක අරන් තියෙන්නේ මේ මොකද්ද? දැන් අම්මා කොහොමත් බත් හදලා ගිහිල්ලා තිබ්බේ. ඒ හින්දා ආසාවට මේ ගෙනාවේ. අපි බලන්න අපි කනේවනේ හැමදාම. දැන් රස බලමුද? දැන් බලමු. ඉතින් මං හන්දා ගේන්නම් නේ. මේ ගෙදර ගෑම අපි දෙන්නට රස බලන්න. ගෙදර කාම හදලා තියෙද්දී. ඔව් මේ අම්මා ගෙනල්ලා ආසාවට. උනේ බලන්න මේ තාත්තා එහෙම ආසයි මෙහෙම. ඕ මටත් ඒ තාත්තත් එවිල කිව්ව ගමුකෝ. කරවිල බෙදමුකුත් කියනවා. මට ඒක දැන්නේ දැක්කේ මේ මං දැක්ක බෙදනකොට අයියෝ මට ඒක අමතක වුණා. අපි ප්ලේට් එකට දාගත්තා. මොකද කොහමද උගුර රිදෙදී තියෙද්දි නෝනුයි බත් එකක් අද්දි. අපෝ හරියද? මේ ආසන ඒකට හොඳයි ඒක කාලා බලන්න. අමන්නේ දෙන්න. ඔව්. රසයිනේ. මං චුට්ටක් නිකන් ගෑවුනේ. මේ අඹද? කරවිල අල නෑ මේ අච්චිට චිකන් එක. මේක රහයි. අර මේ මරි උගුර රිදෙනවා. ඒ බහරපනේ ඒවට පෙරේතකම අපි ගෙදර හදුවාම එම් පෙරේතකමක් නෑ. ඔව් මේ බත් එකත් මාරු රහයිනේ. ඔව් ඒක නෑ කියන්නේ. ඉංග්‍රීසියෙන් රෝස් පාන් දෙකුත් ගෙනාවා. බත් ඒ එන ලොකුයි. ඔව් ඒක ලොකුයි. මේක මේ හොඳයි. ඒ ඉතින් අද වගේ දවසක අද වෙසක් පොයේ දවස. ඔව්. හොඳයි. එතකොට අද වෙසක් පොයින්දා කඩ ඔක්කොම වහලා. මේකෙත් පාන් ගන්නත් හිතුණා. පාන් නෑ තිබුණේ. ගොඩක් ඉවර වෙලා පාන්. ඒකින්ද මේ රෝස් පාන් හොඳයි ටික රෝස් වෙලා හොඳට කන්න පුළුවන් පොල්සම්. මේක ටිකක් දැන් grocery items unpacking වීඩියෝ එකක් නෙමෙයි වගේ. මේ ඉඳලා මේකත් එක කොහොමද පොල්සම් බෝලයක් හදාගත්තා. මරු. හදමුනේ. පස්සේ කන්න. ඒවත් කමු. වතුත් කමු. දැන් මේවා unpack කරන්නත් ඕනේ. මේවට බලන්න ගෙදර හදලා ඒවා කන්න බොහොම අමාරුයි. කඩේ ඒවා කන්න අම්මා. ඒක කරවිල කන්නේ. හැබැයි හරි රහයි. අපරාධ කියන්නේ බෑ රයිසන් කඩේක මම දන්නේ අද ඒක නම් හරි රහයි. මම දන්නේ ඔයගොල්ලෝ කාලා තියෙනවද කියලා. ඔයගොල්ලෝ කාලා කියයි දන්නේ අපෝ හරි නැහැ කියලා. කාලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපිට නම් අද හරිම රහයි. අද නෙමෙයි මම කාලා තියෙනවා. ඒ රහයි. මේ මාර රහයි. පරිප්පු එකත් එහෙමයි මාර රහයි. හැමදාම ගෙනල්ලා කන්න හිතනවනේ. ඒ අල මොන දන කළා දෙන්නේ? ඒක බැදලා වගේ. ඔව් බැදලා. ඒක බැදලා තියෙනවා වෙනම පොඩ ෆ්‍රයි කරලා තියෙනවා. ඔව්. කොහමද? ඔබ වෙන්නන්න බලන්න. ඉවරයි. ඒක මාර රහයනේ. මගේ උගුර දැන් සනීප වේගෙන යනවා. හොඳ දැවිල්ලට හොඳට ලුණු හරිම ස්පයිසි. ඔක්කොම තියෙනවා හරි ගාන්න. ඔක්කොම හරිම රසයි. හැමදාම කෑවන හරි. කීරිස් බත්තක්. හැමදාම ගන්න කියොත්. ඔන්න දැන් බත් එකත් කෑවා. මන් දැන් grocery items unpacking vlog එකක් තමයි මේක. හැබැයි ඉතින් නොසිතු දෙයක් උනේ. හැබැයි කමන්නේ. මොකක්ද උනේ නොසිතුද? අපි දැන් හිතුවේ නෑනේ බත් එකක් මං ගේ කියලා. මමත් හිතුවේ නෑ මට. හරිද? මම දැන් බලාගෙන හිටියේ grocery items ගේන ඒවා unpack කරලා ඔයගලන්ට පෙන්නන්න. දැන් ඉතින් දැන් තමයි ඔන්න අම්මා ගෙනාපු items ටික unpack කරන්න හදන්නේ. සලාඩ් එකක් හදන්න යන්නේ. ඒකට tuna මාළු සැමන් යන්නේ. ඔව්. එකක් ගෙනල්ලා ඒකට තියෙනවා සෝස් එකක් oyster sauce. ඒව ටිකකුත් ඒව නම් වෙන ඒවාට දාන්න පුළුවන් ගෙනාවා. පිපින්නා. tuna salad එකේ කොළ පාට එකක්. සුකිනේ නේද ඒකට කියන්නේ? ඔව් නේ. වයි වාරනේ කියනවනේ ඉතින් අපි සද්ද. පිපින්න තවමන සලාඩ් එකට අපි දී
බලන්න මම බෙල් පෙපර් එකක් ගෙනාවා. green red green. බෙල් පෙපර්. green color බෙල් පෙපර් එකක් ගෙනාවා. තක්කාලි තියෙනවා. green color එකක්. බෙල් පෙපර් ටිකක් ගණන්. ඒවට මට හිතුණා සැලඩ් එකට අද ලන්ච් එකට සැලඩ් එකක් නැතිනම් ඒක ගත්තේ. අර බත් එක නම් කාලා ඉවර කරා. ඒක එකපාර ඉවරයි. ඉවරයි කියන්නේ. මේ දෙකයි තක්කාලි තියෙනවා. එච්චර සැලඩ් එකයි. ඔව් ඒකයි ලුණු ඉතින් තියෙනවා නේද? ලුණු වෙලා තියෙනවා. මේ මොනවාද? පිටි එක ඩයමන්ඩ් අපි ගොඩක් වෙලාවට බොන්නේ මේක. ඒ පිටි එක තමයි බොන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් උත් බොනවා. ඒ අමතරව බොනවා. ෆ්‍රෙෂ් මිල්ක් ඕකත් බොනවා. හැම එකම බොනවා ෆ්‍රෙෂ් මිල්ක්. ඊට පස්සේ අපි හැම වෙලේම ෆේවරිට් අපි දුන්නේ යාගේ බටර් එක. ඒකත් ගෙනාවා. ඔව්. ඒ බටර් එක මොකක්ද ගන්න? ඒක නම් කොත්මලේ වෙන්දර කියන වෙන එක. හිටපු ගමන් ගේන කොත්මලේ තමයි ටික දවසක් කොත්මලේ දෙනවා. බොනවා සවස්. කොත්මලේ කනවා. කොත්මලේ කිරිත් තියෙනවා ඒකයි කියන්නේ බොනවා. ඔව්. මොනවද කිරි පැකට් එක. හයිලන්ඩ් කර්ඩ් එක. ඔය තාත්තා ගත්ත ආසයි කියලා කර්ඩ් කෑවේ නැහැ කියලා. මම කන්න විදියක් නැහැ. ඔව් එයාට කන්න බෑ. එයාට සනීප නැහැ. එයාට කන්න බෑ. අපිට හොඳයි ඒකෙන්. මේ මොනවාද? අම ගෙඩියක්ද? කො? බෙලි අම ගෙඩියක් වගේ. බෙලි ඔය බත් වගේ තියෙනවනේ. ඊට පස්සේ ඔන්න ආස දේවල් ටික ඉවරයි. ඊට පස්සේ තියෙන තනියට එළවලු. බටර් එක. ඔව් ෆ්ලෝරා බටර් එකක් ගත්තා. බටර් එක දෙකක් තියෙනවා. සෝයා එකක් ගෙනා මොකද චිකන් සෝයා දෙවල් එක. මොකද නම් මේ දවස්වල දැන් ඉතින් කඩත් වහලානේ අලු මස් සෝයා නම් නෝතරම් ගන්නවා. ඒ හින්දා තමයි සෝයා පැකට් එකක් ගත්තා. ඒකොළ පැකට් එකක් ගත්තා. සිග්නල් එකක් පොඩි ගත්තා. ඒක අලුත් සිග්නල් එකක්. මොනවාද ඒක જાතිය? මේ මොකද්ද මේ? එදා අපි ගත්තා. ඔව් ඉංගුරු එකක්. ඉංගුරු තේ නෙමෙයි. ඉංගුරු තේ නෙමෙයි. දෙලින්ම මදින්න තියෙන්නේ. ඔව් නෑ ඉංගුරුත් ගත්තා තේ බොන්න. ඉංගුරුත් තියෙනවා. තේ බොන්න. ඉන්න තියෙනවා. ඊට පස්සේ ආලු වීස් තියෙනවා. ඒවත් ගත්තා. මගේ ෆේවරිට් එක. ආලු වීස් දැන් මේ මෙතන තනියට එළවලු තියෙන්නේ. කෙසෙල් තියෙනවා. පාල් තියෙනවා ಜಾති දෙකක්. කෙසෙල් ಜಾති දෙකක් ගත්තා. මේ මොනවාද මේ? අද ටිකක් එළවලු නම් ගණන්. වම්බඩු ටිකක් තියෙනවා. ගණන්. ඕ වම්බඩු ගත්තා. මේ බණ්ඩක්කද? ඕ බණ්ඩක්ක ladies fingers. මෙන්න දෙනවා. අමු මිරිස්. අවුත් සුත් ගත්තයි මේ නිකන් කන්න ඕනේ අවුත් හරියට. මෙන්න තියෙනවා ලුණු කොළ. ලුණු කොළ මන් දැක්කේ ලීට්ස් වගේ. ඕ ඉතින් සමහර වෙලෙත් නතරන්නේ නැහැ නේ මේගොල්ලෝ. එහෙමනේ. ඊට පස්සේ තියෙනවා පිටිදර. පාම් පිටි. මේ තියෙන ලුණු ගස්. ඒකෙන් ලුණු කොළ ලුණු දෙලිත් එක දෙන ගස්. ඒවා ටික උත් ගත්ත මට ආසෙත් වෙලා. අදලා ඉතින් එළවලු ටිකක් ගණන්නේ. ඔව් දැන් මේ කියන්නේ මේ සතියකට වගේ නේද මේ? නෑ හිමත් අඩු වෙන්න පුළුවන්. ඔව් සමහරට නේ. ඔව් සතිය දාඩිය දෙන්නට. ඔව් ප්‍රශ්නේ. සතියකට වෙන්න පුළුවන්. ඔව් සුගත ගත්ත දෙයක් හරි මට හදලා දෙන්න පුළුවන් මට. ඔව් මගේ උගුර. උගුර දෙනවා කියනවනේ ඒක ඉතින් ඉගුරුත් ගත්තා. ඒකයි කඩල ගත්තා උදේට හොඳයි නේ. ඒ දවස්වල කන්න වෙන්නේ නෑ නේ. ඔව්. ඉතින් කඩල ටිකක් ගත්තා තව මම ගත්තා. මුංගට ටිකකුත් ගත්තා. අනිදි. මුංගට green grams. green grams. ඒවා ටිකක් ගත්තා. සම්බල හරි කන්න පුළුවන් නේ. දැන් අර සැලඩ් එක හදනවද? සැලඩ් එක හදනවා. ඔව් කරකොට දැන් අර බත් එක ඉවරයිනේ. ඒක ඉවරුණා. එහෙම කරනකොට ඉවරයි. එහෙම කරනකොට ඉවරයි. ඉවරගෙන අපි තුන්දෙනාම ගාන්ට් එක දාගත්තා. ඔව් එකයිනේ ගත්තේ ඒකයි උනේ. එකක් ගත්තේ මට ඕනකම තිබ්බේ මේකේ රස බලන්න. රස ඔව්. ඒක හරිම රසයි. ඒ කියන්නේ මේ බත් නා හදලානේ ගියේ. දැන් අම්මට තියෙන්නේ සැලඩ් එකයි ඒ ටික හදන ඒවාට. විතරයි තියෙන්නේ. කපටනුත් තියෙනවා. වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්න. අපි රස කර සැලඩ් එකත් එක්ක උණු මේ බත් කර හැටි. මොනවාද විලා තියලා එතකොට කියන්න. මෙන්න අපි දැන් මේ සැලඩ් එක හදාගන්න යන්නේ. මේ අදගෙන අපිට ඉන්න එක නෙමෙයි. ඊයේ තකොයිද තාත්තගෙන ආවා මේක ඉතුරු ටික. අපි ඒ සැලඩ් එකක් ඊයේත් හදුවනේ. හදගද ලුණු දාලා. ඒ මාරයි. දැන් ඔන්න සැලඩ් එක මේක ආයෙ වෙන දවසක හදමු. අදට මේ ඇති. ඒකට තියෙනවා මෙන්න පෙන්නවා වගේ. ඔව්. කැල්ලයි දාන්නේ. ඊට පස්සේ තියෙනවා කිනි කිනි භාගයක් භාගයක් වගේ දාන්නේ. අවුරුස් කටට තියුත් ගත්තා. ඔව් මිරිස් කරනවා කපනවා. සර ටිකක් තියෙනවා. දෙල් දෙක පතර නැහැ. මේක අර රතු පාට එකකුත් තියෙනවා. පිටත් කොළ පාට. නෑ. ඔන්න සැලඩ් එකෙන් භාගයක්ම හරියදී. දැන් තියෙන්නේ ඒකයි ලුණුයි. ඉතින් එකයි ලුණුයි. මේක ඇල්ලක් ගත්තා. චුටි කපන්නේ. මේ සැලඩ් එක තුන් දිනකට ඇති වෙන්න තියෙනවා. ඕකනේ ලුණු ටිකක් දාවල. මොනවා රහයි මේක. අමතක වුණානේ. ග්‍රොසරි අයිටම්ස් අන්පැක් කරන වීඩියෝ එකක් වුණාට සමහර අයිටම්ස් පෙන්නුවේ නැහැ. බතල තිබ්බා, මන්යොක්ක තිබ්බා. ඒක නම් දැන් ෆ්‍රිජ් එකට දාලා ඒක හැදුවේ නැහැ. මොකද අපි ඉඟුරු දාලා ප්ලේන් ටී එකක් බිව්වා. ඒකින්ද ඒක කන්න වෙන්නේ නැහැ. බතල එක නම් ඔන්න රෙඩි. ඒක අමතක වුණා ඇත්තටම පෙන්න. ඔන්න තියෙනවා.
තක්කාලි. තක්කාලි ටික දාන්න හිතනවා. මේ සැලඩ් එකේ ඉන්න බඩ ෆුල් වෙනවා. ඔව්. ඔයාට වැඩි වුණා නේද? සීතලයිනේ. අයියෝ මේ සැලඩ් එක රහයි ඊයේත් කෑවා. චුට්ටක් කනද චුට්ටක් කන මොනවද? හැමදාම මොනක් කමන්නේ මේ සැලඩ් එක. හොඳ වුණාද දෙන්න? හොඳ වුණා. දැන් ඔන්න සැලඩ් එක හදලා ඉවරයි. අනන්න තියෙන්නේ. අනලා අනිත් දේවල් ටිකත් හදලා ඉවරයි. මොනවද බතලා තියෙනවා? තව මොනවද තියෙන්නේ? වණ්ඩක් අත. වණ්ඩක් නම් මං කන්නේ. පපඩම් බැද්දා. ටූනා සලාඩ්. ටූනා සැලඩ් එක තමයි ෆේවරිට්. මොන මන් දැන් මේකට ලුණු දානවා. ලුණු ටිකක් දාලා දෙහි ඇඹුල් ටිකක් දාලා තක්කලි දාලා නේද? ඔක්කොම දාලා තියෙන්නේ. ගම්බිස් කුඩු. ගම්බිරිසුයි. සෝස් දාලාද මේකට? ඔයිස්ටර් සෝස් දැම්මනේ. සෝස් උන්නන් දාන්න පුළුවන්. ඕනනම් දාන්න පුළුවන්. ඒක ඕනේ නෑ දාන්න. මෙහෙම දාන්න ගම්බිස් සැරටත් එක්ක. මට සැරට හොඳට ඕනේ මේ මට තාම උගුරේ ආබාධය. එන්න තියෙනවා හොඳ සැරට. දැන් මේ සැලඩ් එකේ ඉන්න තමයි ඇත්තටම කන්න පුළුවන්. මේක දැන් මෙහෙම මම අනවන්නේ ඉතින් අනන්නේ. හැදි දෙකෙන් අද සිස්ටම් එක. මේ අර දෙකෙන් ඇනුවා. මේ මාරු ටික මේ මම දැන් ටූනා ටික පොඩි කරනවා. මේකෙන් ගෑරුප්පෙන් පොඩි වෙනවා හොඳට ටක් ගාලා. ඒ ටූනා හොඳට පොඩි වෙනවා. ඒ ටූනා එක තමයි ඇත්තටම මා රහයි ඒක. මෙන්න තියෙනවා අපි කෑම. බතලිව්වා. බණ්ඩක තෙල් දැම්මා. පපඩම් බෙද්දා. කො අපේ සැලඩ් එක. ඒක හදපු තමයි එහෙමම ගෙනාවා. මේක අම්මා හැදුවේ මෙහෙම. අනු හැදුවේ නෙමෙයි. කියන්නේ මෙහෙම හැදුවේ පොඩ්ඩක් ඉන්න. විනාඩියක් ඉන්න මේක ඇලත් වෙලා. මේ මාළු තියෙන තැනක පොඩ්ඩක් ගන්නත් තිබ්බා ඒක. ඕ මට මාළු ටිකක් තිබ්බනම් නැති. ඔව් ඉන්නේ. මේ පපඩක් කැලේ හැට කරලා. මේ අයිනට දාගමුනේ. එහෙම දාගමු නැත්තම් බෑ. අනේ සමන් ආවේ නෑ. පොඩ ඉන්න පොඩ ගන්න තුලා මෙයා. ටූනා දෙන්නම් ටූනානේ ඕනේ. ටූනා කොහොමද ඉතින් බිත්තරේකුත් තම්බල පුඩි කරා නම්. ඒක තම්බල නම් කන්න බෑ. නෑ ඒක රස ඇති සැරට. රස ඇති. ඒකයි මං කිව්වේ. වඩා බැලිය පිපිනිය හොඳයි බෙල් පෙප නම් අවුලන්නේ නෑ. ඇතිද? ඇතිද? අනේ අර කියලා දැන්. අන්නේ. මේ ඉතින් අසාව. හරි. අන්න එහෙනම් මේක වෙතනින් තිබ්බා. අම්මට කියලා කවා ගන්න හදන්න. ඔව් අද මමත් කන්නේ හැන්දෙන්. හන්දි. මටත් ආසෙ හිතුණා හැන්දෙන්. මේවා හින්දා කන්න බෑ. වෙලාවට සමහරවිට ඒවා හින්දා කන්නවා වගේ. අම්මෝ උකඩන්නේ. උමින් අපන්නේ ඒක උඩ හරි ලොකුවත්. අම්මායි කන එක බුදියා. එම්බිරිසා හදාගෙන. පපා ගෑලා. පපා කෑලා. මතන් පොඩි අන්න මම බණ්ඩක්. මට හැබැයි බතර ගන්න බෑ ඔය. එයි. උනා බත. දැන් මම බත් දාගෙන ආවම මම පොඩ්ඩයි කන්නේ. කන්දානේ. ඊයේ පාර වගේ ආයේ වර්ම කැලේ දෙන්නේ නැද්ද? ආවනේ. ටෝන ආවේ නෑ. දෙවිල්ලයි. හැබැයි දෙවිල්ල හොඳයි සනීපයි. මම උනතේ විදිනා. එනවා. දැන් ඊයේ පාර උනේ උණ හැදුණානේ. දැන් මේ පාර යාන්දන් උණ නෑ. හැබැයි උගුර රිදෙනවා. දැන් ස්ටෙප් සීල්ස්ුත් බීලා තියෙන්නේ. තව 3ක් තියෙනවා. අම්මද එදිගෙන ආවා. උනතර බිවම හරියන්නේ නැහැ. ඔව්. ඒක. සමහරුත් බිව්වා. නෑ මේ අකෝල් දීලා ඔය මේවා දීලා. මම දැන් තුනක් තත්වාට. ඒ බබන් බණ්ඩකම බණ්ඩක්. ටූන එක ආපු හැටි රහ වෙනස් වෙලා තව කන්න හිතෙනවා. මේක මේ ලොකු රොසටි shopping video එකක් නෙමෙයි. මේ තව රොසටි shopping video එකක් ගේන්න එළියට ගිහිල්ලා බඩු ගන්න ඒ ඔක්කොම හරි වීඩියෝ එකක්. දැන් අවුරුදු දෙකකට කලින් දැම්මා වගේ. මේ සාමාන්‍ය විදිහේ රොසටි shopping පොඩි වීඩියෝ එකක්. පොඩි වීඩියෝ එකක්. මොකද මං ගියේ නැහැ. අම්මලාත් හදිස්සියේ එහෙමයි. බත් පොඩ්ඩයි කෑවේ. අම්මා කනවා ඉතුරු ටික. ඉතින් මම කනවානේ මටත් වැඩි කරන්න දෙන්නේ කන්න වෙනවා. ඉතින් මෙහෙම තමයි අපේ මිනි ග්‍රොසරි shopping වීඩියෝ එක උනේ. එහෙනම් අද ගිහිල්ලා එන්නම්. ඒකත් එක්කම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. තව ලස්සන වීඩියෝස් ටික ඉස්සරහට එන්න තියෙනවා. ඒවත් අනිවාර්යෙන් බලන්න. ඒකට subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. Thank you for watching. See you soon. Bye.